මගේ යාළුවෝ හැමෝම ගොඩාක් හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මේ අලුත් අවුරුද්දට දවස් 2කට විතර කලින් මම හිතුවා මේ පාර අපේ ගෙදර කැවිලි මොනවා හරි හදන්න. මං කලින් අවුරුද්දෙත් හැදුවේ නෑ. මොකද මට එච්චර තේරුමක් නැති නිසා. හැබැයි මේ පාර අපේ අම්මගෙනුත් අහගෙන වීඩියෝසුත් බලලා මං හිතුවා කොකිස් ටිකක් හදාගන්න. කොහොමත් ඉතින් අම්මා හදන ඒවානුත් කොහොමත් අපිට ටිකක් දෙනවනේ. ඉතින් ඒ නිසා මම මේ පාර කොකිස් ටිකක් හදන්න තමයි බැලුවේ. මම බැටර් එක හදන එක නම් වීඩියෝ කරේ නෑ. මොකද මට හිතුණා හරියට හදාගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා දන්නේ නෑනේ. හැබැයි කොහොම හරි මම හරියට හදාගත්ත කියලා හිතනවා. ඉතින් අපි දෙන්නත් එක්කම එකතු වෙලා මෙන්න මේ විදිහට අපේ අලුත් අවුරුද්දට අපේ ගෙදරම කොකිස් හදුවා. කොකිස් හදලා ඊට පස්සේ හවස මං අච්චාරු පොඩ්ඩකුත් දැම්මා. මං එච්චරම කන්න ආසත් නැහැ. හැබැයි අයියා කන්න ආස නිසා මං පොඩ්ඩක් එන්න අච්චාරු පොඩ්ඩකුත් දාගත්තා. මං එක ලොකුවට වීඩියෝ කළේ නෑ. කුකර් වීඩියෝ එකක් නෙමෙයි නිසා. ඉතින් මේ තියෙන්නේ අලුත් අවුරුදු දවසේ උදෑසන. ඉතින් ඉස්සෙල්ලාම මම කිරිබත් එකක් හදන්න එක ලිපෙන් තියලා සාමාන්‍යයෙන් අපේ පැතිවල හත් මාළුව හදනවානේ කිරිබත් එක්ක කන්න. ඒක ඉස්සරින්දම එහෙම තමයි. ඉතින් ඒකට ඕනි එළවලු ඒ දේවල් අපි කලින් දවසේ ලෑස්ති කරලා තියාගත්තා. ඊට පස්සේ කජු ඒ දේවලුත් හදාගෙන ඊට පස්සේ දැන් මම මේ හත් මාළුව හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පවුලක් විදිහට අපි දෙන්න එකට එකතු වෙලා අපි දෙන්නගේ අලුත් ගෙදර සමරන දෙවැනි අවුරුද්ද තමයි මේ. ඉතින් අපිට ගෙදරත් ගොඩාක් මතක් වෙනවා. මොකද අම්මලත් එක්ක ඉස්සර මේ දේවල් කරන්නේ. ඒත් දැන් අපි දෙන්න වෙනම පවුලක්. ඉතින් අම්මලාගෙනුත් ඒ දේවල් අහගෙන අපි දෙන්නට පුළුවන් විදිහට අපි දෙන්න ඒ දේවල් ඔක්කොම මෙන්න මේ විදිහට තමයි කළේ. ඉතින් මම හදපු කිරිබත් එකෙන් පුංචි කොටසකුයි හත් මාළුවයි ඊට පස්සේ කැවිලි ඒ දේවලුයි අපේ බුදුරජාණන් වහන්සේට ඉස්සලාම පූජා කරලා ඊට පස්සේ අපි දෙන්න අපේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාදය ලබා ගත්තා. ඉතින් ඊට පස්සේ අපි දෙන්නගේ පුංචි අවුරුදු මේස ලෑස්ති කරගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් මේ දේවල් දෙන්නත් එක්කම කරද්දී හිතට පුදුම සතුටක් සැනසීමක් තමයි දැනෙන්නේ. මොකද අපි ඉස්සර අපි හීනමවපු ජීවිතේ මේ විදිහට අපේ අස්පන අපිටම තියෙද්දි ඇත්තටම හිතට මාර නිදහසක් දැනෙන්නේ.
ඉතින් මෙන්න මේ විදිහට අපි දෙන්න කිරිබත් එහෙම කාලා ඊට පස්සේ අපි දෙන්නගෙම අම්මලාගේ ගෙවල් වල යන්න තමයි පිටත් වුනේ. ඉතින් අපේ අලුත් අවුරුදු දවස ඔන්න ඔය විදිහට ගත කරන්න තමයි අපි හිතාගෙන ඉඳියේ. ඉතින් මේ ලබාපු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සතුට සිනහව පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.